කතාපුත YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලා වෙනුවෙන් මම අලුත් කතාවක් අරගෙන ආවා. සේරටම කලින් මගේ channel එක subscribe කරන්න කියලා යාළුවෝ හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell icon එක click කරලා notification all දාගන්න. එතකොට මම අලුතෙන් කතාවක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් කතාව කියවලා like කරන්නයි, comment කරන්නයි අමතක කරන්න එපා. දැන් එහෙනම් අපි කතාව කියවමුද? පමුදී එන්න මැනිකේ. අපි දැන් ගෙදර යමුකෝ. මට යන්න බෑ ටීචර්. තාත්තා මෙතන දාලා යන්න බෑ. මේ ලෝකෙ මට හිටියේ තාත්තා විතරයි. දැන් මගේ කියලා කිසිම කෙනෙක් මට නෑ ටීචර්. ඇයි මගේ තාත්තා මාව දාලා ගියේ? ඇයි එයා මාව එක්කන් ගියේ නැත්තේ? පමුදිට එහෙමම සිහිය නැති වුණා. පමුදි කිව්වා වගේම එයා ගැන බලන්න කවුරුත්ම හිටියේ නෑ. පමුදිගේ පන්ති බාර ටීචර් යාළුවෝ ටිකයි තමයි පමුදිගේ ළඟින්ම හිටියේ. එදා පමුදිගේ තාත්තගේ බූම දාණයෙන් පස්සේ එයාව ගෙදර එක්කන් ගියේ බොහොම අමාරුවෙන්. හොඳට වැඩපළ කරගෙන හිටපු පමුදිගේ තාත්තා පපුවේ අමාරුවක් හැදිලා හිතා ගන්නවත් බැරි විදියට හදිසියෙම නැති වුණා. තාත්තට ඊට කලින් පපුවේ අමාරුවක් තිබිලත් නෑ. එයාට වෙන කිසිම ලෙඩක් තිබුණෙත් නෑ. පමුදිගේ තාත්තට වඩු මඩුවක් තිබුණා. එයා කරේ වඩු වැඩ. මහා පරිමාණයෙන් නොවුනත් කිසි අඩුපාඩුවක් නැතුව හොඳින් ජීවත් වුණා. තාත්තගේ වඩු මඩුව තිබුණ ගෙදරමයි. පමුදිගේ අම්මා පමුදි ඉපදින වෙලාවේ නැති වෙලා. ඉතින් පමුදිව බලා ගන්න කවුරුත් හිටියේ නැති නිසාම තමයි තාත්තා වෙන කසාදයක් කරගන්න හිතුවේ. ඒත් පුංචි අම්මගෙන් පමුදිට පුළුවන් තරම් වෙනස්කම් සිද්ධ වුණා. තාත්තා ළඟපාතම ඉන්න නිසා ලොකු බලපෑමක් කරන්න පුළුවන් වුණේ නැහැ. පමුදිට මොකක් හරි අසාධාරණයක් වෙනවා කියලා තාත්තා දැක්කොත් එයා පුංචි අම්මට බනිනවා. ඒ වගේම අක්කට නපුරුකම් කරන්න එපා කියලා නංගිලා දෙන්නට නිතර අවවාද කරා. එයා නිතර කියන්නේ මගේ දුවට සින්ඩරෙල්ලාට වුණා වගේ කරදර වෙන මම ඉඩ තියන්නේ නැහැ කියලා. පුංචි අම්මා තාත්තට බයයි. ඒ තාත්තට හොරෙන් පුළුවන් තරම් නපුරුකම් කරා. ගෙදර හොඳ කෑම ಜಾති හදලා තිබුණත් ගොඩක් දවස් වලට ඉස්කෝලේ ගිහින් කෑම පෙට්ටිය අරනකොට පමුදිගේ කෑම එකේ තිබුණේ බත් එක්ක යන්තම් පොල් සම්බොල ටිකක් විතරයි. ඒකත් හදලා තිබුණේ පොල් කුඩු වලින්. සමහර දාට රැට ඉතුරු වුණ එළවලු දාලා කන්න බලනකොට බත් එක නරක් වෙලා. තවත් දවස් වලට බත් විතරයි. එළවලු දාලා නැහැ. ගෙදර ප්‍රශ්න ඇති වෙන නිසා පමුදී මොකොත් තාත්තට කිව්වේ නැහැ. එයා නිසා තාත්තා පුංචි අම්මට බැන්නොත් ඒකේ පලියත් පුංචි අම්මා කොහොම හරි යාගෙන් ගන්නවා කියලා පමුදි දන්නවා. මේ කේම්මල නිසා තමයි අපේ ගෙදර රණ්ඩු ඇති වෙන්නේ. කාලකන්නේ හැතිරි. මං උඹලා දෙන්නටත් කියලා තියෙනවා කොච්චර හරි ඔකේ ගෑස්සේ රින්ගන්න යන්න එපා කියලා. යකෝ මේකේ මූසලකම තොපිටත් වදිනවා. අම්මා මරාගෙන ආපු එකීනේ මූසලි. පුංචි අම්මා බනින හැම වෙලාවකම අම්මා මරාගෙන ආපු එකී කියලා නිතර කියනවා. ඒ කතාවට තමයි පමුදිට ගොඩාක් හිතරි දෙන්නේ. ඒත් හැම දෙයකටම තාත්තා එයා එක්ක ඉන්න නිසා තමයි පමුදි හිත හදාගෙන හිටියේ. තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ නිසා පමුදි මහන්සි වෙලා පාඩම් වැඩ කරා. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉස්කෝලේ වැඩිම ලකුණු අරගෙන තමයි එයා ටවුන් එකේ සෙන්ට්‍රල් එකට ගියේ. පමුදි හොඳට ඉගෙන ගන්න එකටත් පුංචි අම්මා ඉරිසියාවෙන් හිටියේ. එයාගේ ලොකු දුව ශිෂ්‍යත්ව ෆේල්. හැම දෙයක්ම එයාගේ දුවලා දෙන්නට ලැබෙනවට තමයි පුංචි අම්මා සතුටු. එක තාත්තගේ දරුවෝ වුණාට නංගිලා දෙන්නත් පමුදිට නපුරුකම් කරා. දැන් පමුදි ඉස්කෝලේ 7 වසරේ ඉන්නේ. තාත්තා නැතිව Tamanට මේ ලෝකේ කිසිම හවුහරණක් නැහැ කියලා පමුදි දන්නවා. දැන් ඉතින් පුංචි අම්මා Tamanට මොනව කරයිද කියලා පමුදිට හිතුණා. තාත්තගේ 7 දවසේ දාණයෙන් පස්සේ පමුදිට ඉස්කෝලේ යන්න දුන්නේ නැහැ. පුංචි අම්මා කොච්චර දුෂ්ට ගෑණියක්ද කියනවනම් එයා පමුදිගේ ඉස්කෝල් යුනිෆෝම් එහෙම සේරම ගෙනි තියලා. කුණු ගොඩේ බාගෙට පිච්චිලා තිබුණ එයාගේ ටයිපටිය දැක්කම පමුදිගේ පපුවත් එක්ක පිච්චිලා ගියා. පමුදි ගොඩාක් ආසාවෙන් තමයි ඉස්කෝලේ ගියේ. පන්තියේ හෙළම මට්ටමක හිටපු පමුදි බාහිර ක්‍රියාකාරකම් වලට දක්ෂතා පෙන්නුවා. උඹ ආපහු ඉස්කෝලේ යන්න ඕනේ නෑ. උඹේ මහ එකා උඹට වේදම් කරන්න මෙතන ඩිපොසිට් දාලා ගියේ නෑනේ. 3 දෙනෙක්ව ඉස්කෝලේ යවන්න මට බෑ. මට මගේ ළමයි දෙන්නට උගන්වන්න ඕනි. බාගෙට පිච්චිලා තිබුණු ටයිපටිය අතේ තියාගෙන පමුදි අඬනවා දැකලා තමයි පුංචි අම්මා පමුදිට එහෙම කිව්වේ. අනේ පුංචි අම්මේ, අනේ මට ඉස්කෝලේ යන්න ඕනි. මං ඔයා කියන ඕනි දෙයක් කරන්නම්. කරන්න ඕනි දේ තමයි මං උඹට සිංහලෙන් කිව්වේ.
ආයි මෙතන අනේ පනේ ගාන ලෑස්ති වෙන්න එපා. උඹේ අම්මයි අප්පයි දෙන්නම දැන් නෑ. අනුගේ ළමෙක් තියාගෙන නඩත්තු කරන්න මට පිස්සු කියලා හිතුවද? මම මගේ උන් දෙන්න ගැන බලන්න ඕනි. උඹ මෙතන වැඩපළ ටික කරගෙන පාඩුවේ හිටියොත් මං උඹට ඉන්න දෙනවා. නැත්තම් මං උඹව ගහලා පන්නන්නේ. පුංචි අම්මා කොහොමද මාව මෙහෙන් පන්නන්නේ? මේක මගේ තාත්තගේ අම්මගේ ගෙදර. අප්පට සිරියකෝ මෙන්න මේකේ අයිතිවාසිකම් කියනවා. හිටපන්කෝ මං උඹට හොඳ වැඩක් කරන්න. පුංචි අම්මා කේන්තියෙන් කුස්සියට ගිහින් මිරිස් කුඩු අහුරක් අරගෙන ඇවිත් පමුදගේ කටේ ඇතිල්ලුවා. මිරිස් කුඩු නහයට ගිහින් හිස් මොලේ ගියා. ඒ දැනුණු වේදනාව දරා ගන්න බැරිව පමුදි කලාන්ත දැම්මා. පුංචි අම්මා බැලුවේවත් නැහැ. පමුදි කලාන්ත දාලා වැටිලා ඉද්දී පුංචි අම්මා ගෙට ගිහින් දොර වහගත්තා. ඒ වෙද්දිත් රෑ වෙලා තිබුණේ. පමුදි අවදි වෙලා බලනකොට සේරම දොරවල් වහලා. පාරේ ලයිට් කණුවේ ලයිට් එකෙන් එළියක් වැටිලා තිබුණා. පමුදිට බය හිතුණා. තාත්තා කොහේ හරි ඉඳන් එයා දිහා බලාගෙන ඇති කියලා හිතලා එයා හිත හදාගත්තා. එදායින් පස්සේ එයා පුංචි අම්මට මොකුත්ම කියන්න ගියේ නෑ. ගෙදර සේරම වැඩ එයා කරා. පුංචි අම්මා හැම මොකුත් කරේ නෑ. තාත්තා නැති වුණාට පස්සේ පමුදි සින්ඩරෙල්ලා වගේම වුණා. ඉවරයක් නැතිව ගෙදර වැඩයි එයාලගේ වැඩයි සේරම කරත් පමුදිට හරියට කන්නවත් තිබුණේ නෑ. පොඩි හරි වැරදීමක් අතපසු වීමක් වුණොත් ඉවසන්න බැරි තරම් වද වේදනාව විඳින්න උනා. උණු වතුර ඇඟට දාලා පුච්චනවා. බෙල්ට් වලින් ගහනවා. රෑට එළියට දාලා දොර වහනවා. ඒ විතරක් නෙවෙයි හාමත් වෙනකන් කන්න නොදී තියෙනවා. කාලයක් බලන් ඉඳලා පමුදි ඉස්කෝලේ එන්නේ නැති නිසා පන්ති බාර ටීචර් පමුදිව බලන්න ගෙදර ආවා. ගේට්ටුව ගාව ටීචර් ඉන්නවා කියලා බාලදුව ඇවිත් කිව්වම පුංචි අම්මා පමුදිව කාමරයකට දාලා වැහුවා. ඒ නිකන් නෙවෙයි කටේ රෙදි පාංක ඩොබල කෑ ගහන්න බැරි වෙන්න කට බැඳලා අත් දෙකත් බැඳලා දාලා. ඊට පස්සේ තමයි ටීචර් ගේට්ටුව ඇරියේ. කතා කරගන්න බැරි වුණත් පුංචි අම්මා ටීචර්ත් එක්ක කතා කරන දේවල් පමුදිට හොඳට ඇහුණා. වාඩි වෙන්න ටීචර්. එන්න මම ටීචර්ට කෝල් මොනවා හරි හදාගෙන එන්නම්. මේ දවස්වල හරි රස්නේයිනේ. අනේ ඕන්න අක්කේ මං ඉක්මනට යන්න ඕනි. පුතාව පන්තියට දාලා ආවේ. පහුගිය ටිකේම එන්න කියලා හිටියට බැරි වුණා. මම මේ පමුදි ඉස්කෝලේ නැත්තේ කියලා බලන්න ආවේ. ඔය වයසට තාත්තා නැති වුණ එක දරා ගන්න අමාරුයි. ඒ ගැන හිතලා කෙල්ලට අසනීපයක්වත් දෝ කියලා හිතුණා. කොහෙන්ද දරුවා? මොන දරුවද ටීචර්? මහා මණ්ඩියෙක් වගේ තමයි යාගේ වැඩ. ඇයි ආරංචි උනේ නැද්ද? නෑනේ. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? 7 දවසේ දානේ දෙනකම් විතරයි හිටියේ. කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා. මේ අපේ පමුදි? අනේ මට නම් හිතා ගන්නවත් බෑ. එයා එහෙම ළමෙක් නෙවෙයිනේ. ඔය වයසේ ගෑනු ළමයින්ගේ එක එක දේවල් ඉස්කෝලේට අහුවෙලා තිනවා. ඒත් පමුදි එහෙම නෑ. ඉස්කෝලේද නම් එහෙම නැති වෙති ටීචර්. ඒත් ඔය සම්බන්ධ තාත්තා නැති වෙන කලින් ඉඳලම තිබිලා තියෙනවා. එයා ගියපු පිරිමි ළමයා ගැන විස්තර දන්නවද? කොහේ කෙනෙක්ද? අනේ අපි නම් විස්තරයක් දන්නේ නැහැ ටීචර් මොකා එක ගියාද කියලා. එතකොට එයාලා ගිය බවක් දැනගත්තේ කොහොමද? මේ ලියුමක් ලියලා ගිහිල්ලා තිබුණා. කොහෙද ඒ ලියුම? කොහෙද දෙන්නකො මට බලන්න. කොහෙද ළමයිනේ ඒ ලියුම තිබුණේ? එකපාරට කියන්න දෙයක් නැති නිසා පුංචි අම්මා ආගේ දුවලා දෙන්නගෙන් ඇහුවා. එයාලා දෙන්නම කිව්වේ දන්නේ නැහැ කියලා. මේකයි එහෙම ලියුමක් ලියලා තියලා ගියා කියලා ඔහොම ඉන්න එපා. ළමයාට වෙන කරදරයක්ද දන්නේ නැහනේ. ඔයාලා පොලිසිය එන්ට්‍රියක් දාන්න. අනේ අපිට මේ තියෙන ප්‍රශ්න මදිවටද ටීචර්? අපට උවට එහෙම හදුවන්න සල්ලි නැහැ. මම මේ ළමයි එක්ක ජීවත් වෙන්න බොහොම අමාරුවෙන්. මම මේ කල්පනා කරන්නේ ඉස්සරහට කන්නේ කොහොමද කියලා. වඩු මඩුව කුලියට දෙන්න කවුරු හරි හොයනවා තාම හම්බුනේ නැහැ. නෑ අක්කා කරදර වෙන්න එපා. මට ඒ ලියුම හොයලා දෙන්නකෝ. ඒක ඔය ගෙදරම ඇතිනේ. මම හෙට එන්නම්. මගේ පන්තියේ ළමයෙක් නිසා පොලිසිය එන්ට්‍රියක් දාන්න මට පුළුවන්. මම එහෙනම් දැන් යන්නම්. හෙට එන්නම්. එහෙම කියලා ටීචර් යන්න ගියා. ඒ හැම දෙයක්ම අහගෙන හිටපු පමුදිට ගොඩාක් දුක හිතුණා. ටීචර් ඉදිරියේ පුංචි අම්මා මොනතරම් තමුන්ට අපහාස කරත් ටීචර් කිසි දෙයක් විශ්වාස කරේ නැති නිසා තමයි ටීචර් පොලිසිය යන්න හදන්නේ කියලා පමුදිට හිතුණා. අම්මා කෙනෙක් වගේ ටීචර් තමන්ට ආදරය කරන බව පමුදි දන්නවා. කොහොම වුණත් ටීචර් පොලිසිය යනවා කියපු නිසා පුංචි අම්මා පමුදිට කියලා ලියුමක් ලියවගත්තා. පුංචි අම්මා කියපු දේ නොකරොත් අපායේ දඬුවම් විඳින්න හම්බ වෙන බව දන්න නිසා
පමුදි බයට මෙයා කියපු විදිහට ලියුම ලිව්වා. ඒකේ කොල්ලෙක් එක්ක යනවා කියලා ලිව්වට කොල්ලගේ විස්තර ලිව්වේ නෑ. කොහොම හරි පහෝදා ටීචර් ඇවිත් පොලිසියට ගියා. ටීචර් පොලිසිය එන්ට්‍රි එක දැම්මම පොලිසියෙන් ගෙදරට එන බව දන්න නිසා වඩුමඩුවේ බඩු දාලා තිබුණු පොඩි කාමර කෑල්ලේ පමුදිව හිර කරා. පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරපු විදිහට කාරණේ ගොඩක් බරපතලයි කියලා දැනුන නිසා ටික දවසක් පමුදිවේ කාමරේම හිර කරලා තියන්න පුංචි අම්මා තීරණය කරා. හැමදාම පාන්දරට පමුදිව එළියට අරන් වොෂ්රූම් යන්න දෙනවා. ඒ වෙලාවට වතුර එකකුයි රෑ ඉතිරි කෑම වලින් බත් පිඟානකුයි පමුදිට දෙනවා. ආයි දොර අරින්නේ පහෝදා පාන්දරට. ඒ විදිහට පමුදි කාලයක් පුංචි කාමරයක් ඇතුළේ හිරකාරියක් වුණා. අවශ්‍ය වෙලාවට එළියට යන්න බැරි නිසා මල මුත්‍රා හිර කරගෙන ඉන්න වාර අනන්තවත් තිබුණා. පුංචි අම්මා කියලා තියෙන කාමරයට වෙලා පාඩුවේ ඉන්න කියලා. කෑ ගහලා කලබල කරන්න හැදුවොත් මරලා හංගනවා කියලා. ඒ ගෑණි දෙන දඬුවම් වල හැටියට මිනිස්සෙක් මරණ එකේ ගෑණිට සුළු දෙයක් කියලා පමුදි තේරුම් අරන් හිටියේ. ඒ නිසා බයටම පමුදි පුංචි අම්මා කියන විදිහට හිටියා. මෙහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා සැරින් සැරේ පමුදිට හිතුණා. ඒත් සින්ඩරෙල්ලා කතාවේ සින්ඩරෙල්ලාට අම්මා උදව් කරා වගේ එයාගේ තාත්තත් කොහේ හරි ඉඳලා එයා දිහා බලලා එයාට උදව් කරයි කියලා පමුදි හිතුවා. සල්ලි නැහැ කියලා රඟපෑවට තාත්තගේ රක්ෂණයේ ලොකු ගාණක් පුංචි අම්මට හම්බ වුණා. එයා ඒ ගැන කාටවත් දැනගන්න තිබ්බේ නැහැ. මහ ලොකුවට නැති වුණත් පමුදිව තියාගෙන කන්න දෙන එක තේරුමක් නැහැ කියලා පුංචි අම්මට හිතිලා තිබුණේ. ඒත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන නිසා පමුදිව එළියට දාන්න බෑ. එයා එළියට දාන්න නැතුව වඩුමඩුව බදු දෙන්නත් බෑ. අතේ තියෙන සල්ලි ටික වියදම් කරන්න නැතුව වඩුමඩුව බදු දීලා ඒකෙන් ලැබෙන සල්ලි වලින් වියදම් කවර් කරගන්න ඕන කියලා පුංචි අම්මා හිතුවා. ඒත් හැම දෙයකටම බාධාව පමුදි නිසා එයාව රහසෙම පිටමන් කරන්න හරි බැරිම වුණොත් මරලා දාන්න හරි ක්‍රමයක් හොයාගන්න ඕනි කියලා පුංචි අම්මා හිතුවා. ඔහොම හිතා ඉන්න අතරේ තමයි පුංචි අම්මට එයාගේ මස්සින මතක් වුණේ. එයා ගංජා විකුණනවා. ඒවහු වෙලා සැරින් සැරේ හිරේ යනවා. ඔය ජාවාරම් කරන්න පහසු නිසා කැලේ මැද හේන් කොටාගෙන වැඩිපුර ඉන්නේ හේනට වෙලා. එයාගේ නම උපුල්. වයස අවුරුදු 35යි. උපුල් හේන් කරන නිසා කොහෙවත් යන්න උනන්දුනේ නැහැ. ඉතින් පුංචි අම්මා උපුල්ගේ නම්බර එක හොයාගෙන කෝල් කරලා ලොකු වැඩක් කතා කරගන්න තියෙනවා කියලා උපුල් වෙහි ගෙන්න ගත්තා. මරණයට එන්නත් බැරි වුණ නිසා උපුල් ඇවිත් යන්න ආවා. උපුල්ට සංග්‍රහ සත්කාර කරපු පුංචි අම්මා වෙලාව අරගෙන හිමීට පමුදිගේ විස්තරය කිව්වා. පහෝදා පාන්දර පමුදිගේ කාමරේ දොර ඇරලා උපුල්ට පමුදිව පෙන්නුවා. පමුදිව දැක්කපු උපුල්ට එක එක දේවල් හිතුණා. කැලේ මැද හේන් කරගෙන ඒ හේන් රැකගෙන පැලට වෙලා පාළුවෙන් ඉන්න වෙලාවේ මේකිව ගිහින් තියාගත්තනම් ෆුල් ආතල් එකක් ගන්න පුළුවන්. ඔය කැලේ මැද මොකෙක්වත් නෑනේ. පීදෙන මල් කැකුලක් ගෙනියන්න මේ වයසට ලොවෙත් හම්බ වෙන්නේ නෑනේ කියලා උපුල්ට හිතුණා. අක්කේ මම මේකව ගෙනියන්න. ගෙනියලා හේනේ තියාගන්න. හේනේ ඉතින් මට නම් හැම සැපක්ම තියෙනවා. කෑල්ලක් විතරයි අඩු වෙලා තිබුණේ. මේක නම් නියමයි බං. ආයි හොයන්න කවුරුත් ඉන්නවා කියලා ආතල්ලගේ පාඩුවේ මටම කියලා තියාගෙන ඉන්න තියෙන්නේ. උපුල් ඇහක් ගහලා කිව්වා. අනේ මේ උඹේ ගෑණි දැනගත්තොත් පොලිසි හතක ගියා වගේ තියේ. මං දන්නවනේ ඒකගේ හැටි. නෑ බං අපේ ගෑණි අර මහ කැලෑවේ හේනට එන්නේ නෑ. අනික කවුද බං ඒකිට දැනගන්න තියන්නේ? දැන් උඹ කොහොමද පොලිසියට කියලා තියෙන්නේ මේකේ මිනිහෙක් එක්ක ගියා කියලානේ. මං අද රෑ මැදට මේකව අරන් යන්නම්. ගොඩක් දුර යන්නත් එපැයි. වීල් එකේ කර්ටන් දෙක දෙපැත්තෙන් දාලා ගෙනියත හැකි. මේකේ කලබල කරයිද දන්නේ නෑ. කලබල කරන්න ඒකිට පණක් නෑ. ඔය හාමත් වෙලා වැටිලා ඉන්නේ. මේ ටිකේ කෑම දුන්නේ නෑ. ඒකිට දෙන්න රෑ කෑම ඉතුරු උනේ නෑ. මේ දවස්වල කෑම ඉතුරු වෙන්න උයලා බෑ. අතේ තියෙන සොච්චමත් නැති වෙනවා. ඒ නිසා වතුර ටිකක් විතරක් දුන්නා. යකෝ කන්න දෙන්න නැතුව මේකේ මැරෙයි බං. හරි. උඹ මේකේ වරන් ගිහලා හොඳට කන්න දීලා උඹට ඕන දේවල් කරගනින්කෝ. එතකොට මහත් වෙලා එයි. හැබැයි පුතෝ ළමයි නම් හැදෙන්න දෙන්න එපා. ඉසිපිරිතාලවල් ගානේ අන්නුනාම ඔක්කොම මාට්ටු වෙයි. ඊට පස්සේ අපි දෙන්නටම මහවලු ගෙදර යන්න වෙයි. පිස්සුද බං? ඒව මං ගාන්ට කරන්න. එදා රෑ උපුල් පමුදිව අරගෙන හේනට ගියා. ගඟෙන් එගොඩ වෙලා කැලේ ගොඩාක් දුර පයින් යන තියෙන නිසා ත්‍රීවිල් එක මග දාලා පමුදිව වඩාගෙන උපුල් පැලට ගියා. පොඩි මැටි කාමරයක් හදලා ඉස්සරහින් පිලක් හදලා පුංචි ගෙයක් විදිහට ඒ පැල තිබුණේ.
උපුල් මුලින්ම කරේ පමුදිට හොඳට කන්න බොන්න දෙන එක. ටික දවසක් යනකොට වෙනද වගේ නැතිව පමුදිගේ ඇඟට පණක් ආවා. මිනිස් වාසයක් පේන තෙක් මානයක නැති සත්තුන්ගේ හඬවල් විතරක් ඇහෙන ඒ පරිසරයට පමුදිට ආස හිතුණා. අර අපායෙන් ගැලවිලා මෙහෙට ආපු එක හොඳයි කියලා පමුදිට හිතුණා. පමුදි හිතුවේ උපුල්ලයාව ගෙනල්ලා තියෙන වැඩ කරකමට කියලා. මිනිස්සුන්ගේ පහත් අරමුණු ගැන දැනීමක් ඒ පුංචි කෙල්ලට තිබුණේ නෑ. කෙල්ල හොඳට පණ ගහලා ඉන්නවා දැක්ක මොහොතේ ඉඳලම උපුල් කෙල්ලට අතවර කරන්න පටන් ගත්තා. නිතර මත්ද්‍රව්‍ය අරගෙන ඉන්න උපුල්ගෙන් කෙල්ලට දරා ගන්න බැරි තරම් ලැංගික හිංසනයන් සිද්ධ වුණා. නැගිටලා ඇවිද ගන්නවත් බැරි තරමට වද වේදනාව විඳින්න වුණා. Taman කබලෙන් ලිපට වැටුණා කියලායි පමුදිට දැනුනේ. වෙනසකට තිබුණේ උපුල් Tamanට හොඳට කන්න දෙන එක. ඒ මිනිහා එක කරේ තුගේ වාසියට. උගේ කාමාශාව සංසිඳව ගන්න කෙල්ලගේ ඇඟට හයිය තියෙන්න ඕන නිසා. Tamanට මේ පළ දීලා තියෙන මොන පාපයක්ද කියලා පමුදිට හිතා ගන්න බැරි වුණා. එයාට හිතුනේ මේ ලෝකේ ආතරම් දුක් විඳින කෙනෙක් නැතිව ඇති කියලා. මෙතනින් පැනලා ගිහින් කාට හරි Tamanට සිද්ධ වුණ දේ කියන්න තියෙනවා නම් මොන විදියකින් හරි මේ අපාගත ජීවිතයෙන් ගැලවීමක් ලැබෙයි කියලා පමුදිට හිතුණා. පමුදිගේ ඇඟට උඩින් අතක් දාගෙන පිලේ හාන්සි වෙලා වුණ උපුල්ට හොඳටම නිින්ද ගිහින් කියලා දැක්ක පමුදි කොහොම හරි මේ කැලෙන් එළියට යනවා කියලා හිතලා එතනින් පැනලා යන්න ගියා. කැලේ මැදින් යන්තම් එලිපෙලි වෙලා තිබුණ අඩිපාරක් පමුදි දැක්කා. එයා ඒක දිගේ ගියා. සතෙකුට අහුවෙලා කෑවත් කමක් නෑ කියලා එයාට හිතුණා. පමුදි දිගටම ගියා. අන්තිමේදී යාට ගඟ හම්බුණා. කලින්දා වැහැලා ගඟේ වතුර පාර සැඩ පාරක් වගේ ගලාගෙන ගියා. පමුදි ගඟෙන් එගොඩ වෙන ක්‍රමයක් ගැන කල්පනා කරා. එයා ගන්නේවර දිගේ පල්ලෙහාට ගියා. පල්ලෙහා එක තැනක වතුර පාර එච්චර සැර නැති නිසා වෙන දෙයක් වෙද්දෙන් කියලා පමුදි ගඟට බැස්සා. ඒ හරි එච්චර ගැඹුරු නැතුණත් වතුර පෙවි පෙවි පමුදිව පල්ලෙහාට ගහගෙන ගියා. ගඟ පල්ලෙහා තිබුණු කසිප්පු තිත්පලේ හිටපු පිරිමි කීප දෙනෙක් පමුදිව ගහගෙන යනවා දැක්කා. එක්කෙනෙක් ටක් ගාලා පැනලා පමුදිව බේරගෙන ගොඩට අරන් ආවා. වතුර පෙවිලා අමාරුවෙන් හිටියත් පමුදිට ලොකු කරදරයක් වුණේ නැත්තේ ඒ හරියේදී ගඟ තරම් ගැඹුරු නැති නිසා. ජීවිතේ බේරුවාට මොකද මෙතන ඉන්නේ උපුල්ටත් වඩා ජරා සතු ටිකක් කියලා පමුදි හිතුවේ නෑ. Taman මේ කැලේට ආවේ කොහොමද කියලා එකක් නෑර ඒ මිනිස්සු එක්ක කිව්ව පමුදි මේ කැලෙන් එළියට ගිහින් පොලිසියට යන්න එයාලගෙන් උදව් ඉල්ලුවා. කෙල්ලගේ විස්තර ඇහුවාම උන්ට දැනුනේ ඉල්ලමක් පෑදුනා වගේ. කෙල්ලව වාඩියේ තියාගෙන මාරුවෙන් මාරුවට 10 දිනක් විතර කෙල්ලව දූෂණය කරා. මුළු ඇඟම පණ නැති වෙලා යන්තම් සිහිය තිබුණු පමුදිට මේ මොකක්ද මං කරගත්තේ කියලා හිතුණා. උන් එක්ක ඉන්න කලින් පමුදිට බෙහෙත් එකක් විදිනවා. උන්ගේ ලොක්කා අරුණ කියලා එකෙක්. ඌ තමයි මුලින්ම පමුදිව අපහරණය කරන්නේ. ඊට පස්සේ අනිත් හැම එකම පමුදිට නොසෑහෙන්න කරදර කරා. වාඩියේ පමුදිව තියාගෙන ඉන්න එක අවදානම් නිසා අරුණ පමුදිව යාට අයිති ගෙදරකට එක්කන් ගියා. යන්න කලින් ඇඳුම් මල්ලක් ගෙනත් දුන්නා. ඒ ගෙදර කවුරුත් නැහැ. ළඟපාතක වෙන ගෙවල් පේන්න තිබුණෙත් නැහැ. එක වෙලාවට අරුණගේ ජාවාරම් වලට සම්බන්ධ යාළුවෝ සේවකයෝ ඒ ගෙදරට ඇවිත් තමයි බීලා නාඩගම් නටන්නේ. ඒ එන හැමෝම පමුදිව අපයෝජනය කරා. ඒ නිකන් නෙවෙයි. පමුදියෙක් ඉන්නවට අරුණ ඒ හැමෝගෙන්ම සල්ලි ගත්තා. ඇත්තටම එයා ළමා ගණිකාවක් බවට පත් කරලා තිබුණේ. අරුණ මිනිස්සු එක්කන් ඇවිත් පමුදිව දීලා සල්ලි ගත්තා. පොඩි කෙල්ලෙක් නිසා ලොකු ගණන් වලට තමයි පමුදිව විකිණුවේ. ලොකු සල්ලිකාරයෝ පමුදිව මුදලට පරිහරණය කරා. අරුණ ලොකු ගාණක් පමුදිව විකුණලා හොයාගත්තා. පමුදිට උනේ මොකක්ද කියලා උපුල්ට හිතා ගන්න බැරි වුණා. කෙල්ල පැනලා ගියත් තනියම ගඟෙන් එගොඩ වෙන්න බැරි නිසා වෙන කරදරයක් වුණාවද්ද කියලා හිතා ගන්න බැරිව දවස් ගාණක් උපුල් හැමතැනම පමුදිව හෙව්වා. සතියක් විතර ගියාට පස්සේ තමයි උපුල් පුංචි අම්මට කෝල් කරලා ඒ ගැන කිව්වේ. ඒක ඇහුවාම පුංචි අම්මට දෙලෝ රත් වුණා. උපුල් කිව්වා වගේ වලහට අහුවෙන්නේ නැති කියලා හිතලා පුංචි අම්මා හිත හදාගත්තා. හැම මොහොතකම කයෙන් මනසෙන් පීඩා විඳින පමුදි ප්‍රාර්ථනා කරේ කිසිම ළමයෙකුට මේ වගේ විපතක් වෙන්න එපා කියලා. පැනලා යන්න හිතන්නවත් බැරි ගාඩ් එකක් එක්ක පමුදිව තියලා තියෙන නිසා හිත හදාගෙන ඉන්න වැරෙන පමුදිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. පමුදි පැනලා යයි කියලාම තමයි අරුණ පමුදිව බලාගන්න කට්ටිය දාලා හිටියේ. මොකද මේ දවස්වල හැම දෙයකටම වඩා අරුණ සල්ලි හෙව්වේ පමුදිව ගන්නව මිනිස්සුන්ගෙන්.
අරුණ පමුදිට කිව්වේ දෙයියෝ දුන්නේ නිදාන කියලා. එක දවසක් පමුදි ගාවට ආපු කස්ටමර් කෙනෙක්ට සැරින් සැරින් මැසේජ් වගේක් ආවා. මොන දේ තිබුණත් ඒ මිනිහා ඒ මැසේජ් වලට රිප්ලයි කරා. වෙන අය වගේ ෆෝන් එක ඔෆ් කරලා තිබුණේ නෑ. දෙපාරක් විතර ඒ ෆෝන් එකේ ලොක් එක හරිනවා පමුදි දැක්කා. 1980 පමුදි ඒ දිහා ඔහේ බලන් හිටියා. පමුදි එක්ක ඉඳලා ඉවර වෙලා ටවල් එක ඇඳගෙන ඒ මිනිහා බාත් รู ම් එකට ගියා. ෆෝන් එක ඒ මිනිහාගේ ඇඳුම් එක්ක ඇඳ උඩ තියලා ගියේ. ඒ ෂණිකව ක්‍රියාත්මක වුණ පමුදි 1980 ගහලා ෆෝන් එකේ ලොක් එක ඇරලා මැසේජ් එකක් ටයිප් කරා. අරුණ කියලා මිනිහෙක් මාව විකුණනවා. තැනක් කියන මම දන්නේ නෑ. අනේ මාව බේරගන්න ටීචර්. මතකයේ තිබුණ පන්ති බාර ටීචර්ගේ ෆෝන් නම්බර් එකට එයා ඒ මැසේජ් එක සෙන්ඩ් කරා. ඊට පස්සේ ඒක මකලා දැම්මා. එදා පමුදි නිදාගත්තේ හිතේ සැනසීමෙන්. ටීචර් මැසේජ් එක බලලා මොන ක්‍රමයකින් හරි Tamanව බේරගනී කියලා පමුදි බලාපොරොත්තු වුණා. පමුදිගේ මැසේජ් එක ටීචර් දැක්කේ පහවදා උදේ ඉස්කෝලේ ආවට පස්සේ. සේව් කරලා නැති නම්බර් එකක් නිසා ඒක ඉවලා තියෙන කවුද කියලා ටීචර්ට හිතා ගන්න බැරි වුණා. හදිස්සියේ වැඩිකමට මං පමුදි කියලා ලියන්න පමුදිට බැරි වුණා. මොනා වුණා ටීචර් මැසේජ් එක ගැන හිතුවා. දෙවියනේ පමුදිද දන්නේ. ඒ මොහොතේම ක්‍රියාත්මක වුණ ටීචර් පොලිසියට ගියා. ටීචර් කිව්වා වගේ පමුදි කියලා පොලිසියත් සැක කරා. ඒ මැසේජ් එක ආපු ෆෝන් නම්බර් එකේ අයිතිකාරයාගේ තොරතුරු හොයාගත්ත පොලිසිය ඒ මිනිහව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරා. ළමා ගණිකාවක් ළඟට තමා පෙර දිනක රාත්‍රියේ ගිය බව ඒ මිනිහා පිළිගත්තා. ඒ අනුව ඒ ප්‍රදේශයේ පොලිසිය සහාය ඇතිව පමුදි හිර කරගෙන හිටපු අරුණගේ ගෙදර වටලපු පොලිසිය හැමෝම අත්අඩංගුවට ගත්තා. එතනට ආවේ කොහොමද කියලා පමුදිගෙන් ප්‍රශ්න කරලා ප්‍රධාන චෝදිතයා ලෙස පුංචි අම්මව අත්අඩංගුවට ගත්තා. ඒ විතරක් නෙමෙයි උපුල්වත් අත්අඩංගුවට ගත්තා. නංගිලා දෙන්න එයාලගේ ආච්චි බාරගත්තා. පමුදිගේ මානසික මට්ටම හොඳ තත්වයකට ගේන්න එයාව කවුන්සලින් වලට මෙහෙණි ආරාමයකට යවන්න තීරණය කරා. ටීචර්ගේ දෙපා වැඳලා පමුදි ටීචර්ගෙන් සමුගත්තා. පන්සලේ සිල් මෑණියන් දැකලා පමුදිට මහාන වෙන්න හිතුණා. නීතියේ අවසරය ඇතිව පමුදි මහාන වුණා. එයාට දැනුනේ එයා අලුතින් ඉපදිලා වගේ. දැන් පමුදි කියලා කෙනෙක් නෑ. දැන් ඉන්නේ ධම්මදින්නා සිල් මෑණියෝ. ඉතින් මේ ධම්මදින්නා සිල් මෑණියන්ට සම්බුදු පියාගේ සදාම් සිසිලෙන් නැහැවුණු ඒ පන්සල් භූමිය නිවන් පුරයට යන පාර කියා දෙන සුන්දර නවාතනක් වුණා.